මේ හෙට සංගීත තරංගයක් තියෙනවා නේද බං ඉස්කෝලේ. ඔබ මොකද්ද කියන සින්දුව? ඔය මොකක් හරි සින්දුවක් කියනවා. මේ ඒක නෙමෙයි. මට ඉස්කෝලේ වැඩ වගේ එකක් තියෙනවා. මම ගිහලා එන්නද? හරි. ඔබ එහෙනම් ගිහිල්ලා වරේ. මාත් යනවාද? එහෙනම් කොල්ල සෙට් එක හෙට හම්බෙමු ඈ. හරි. දැන් ළමයි දන්නව නේද අද සංගීත තරංගේ තියෙනවා කියලා? අද මම මේ පොඩි කෑල්ලයි ඔයගොල්ලෝගෙන් අහන්නේ. ඔයගොල්ලෝ අර ලොකු ඇස්වීමට ගියම තමයි මුළු සින්දුවම කියන්න. දැන් එක එක්කෙනා ඇහිලා පේලියට ඇහිලා දඟලන්න නැතුව ඇහිලා එක එක්කෙනා සින්දුව කියන්නකෝ බලන්න. හරි සර්. කෝකෝ ඉම්මන්ට එන්නේදී. මේ තඩි වැඩ උඹ ඵලයන්ගු මුලින්ම. හරි මං යන්නම් බා. රෝස කුඩයට වැස්ස දවසකට පින්නේ අය රණ්ඩු කර කර යාළු වෙන්නට වී කරේ. ඇති ළමයෝ ඔය කෑල්ල ඇති. මං ඔයාව හොඳද කියලා තෝරලා බලලා ලොකු සර්ගෙන් අහලා කියන්නම්කෝ. දැන් යන්න. සුද්දමල්ලි ගැම්ම කල්ලමු ඈ. මේ උකුන් කියන්න සින්දුවක් කියනවා. මං කියන්නම් බා. උඹ කියන් අංගම්මන සුමන. දන්නවනේ? අන්න ඒක කෑල්ල ගියා. අංගම්මන සුමන අංගම්මන සුමන උගයා. හොව් සුද්දමල්ලි ඔක නවත්තපන්. ඇයි හොඳ හරියනේ කියන්නේ. හොඳ හරිය නෙමෙයි උඹ අන්නරේ ඵලයන් ඉන්නවනේ. ඇයි ආව නැත්තේ? එයා ලස්සන සින්දුවක් කිව්ව ළමයෝ. මේ එහෙනම් මං යන උක්කුන් අයියේ ගැම්ම කල්ලනවා ඈ. එහෙනම් උක්කුම් පුතා කියන්නකෝ බලන්නද? මට කලින් නැවැසෙන් තම විසියතයිනේ බං. හැබැයි එයාමට ඔයාමට මනපනම් බං. අපි චුට්ටලයන් මේ පිළිකලේ බං. ඔයාමට මනපනම් බං. වයසට කෙන්නන යන්නම්. අපි චුට්ටලයන් මේ පිළිකලේ බං. ඔයාමට මනපනම් බං. වයසට කෙන්නන යන්නම්. මගේ පුදුකරනම් ඒකටන කක්කියන්නම්. තවතන කීකහතුනම් ඔයම කෙනුම කියලා බං. අපි චුට්ටලයන් මේ පිළිකලේ බං. බායි කරන්නම යනවාමයි නුඹ දෙන්නේ නකාටත් වගේ කරවඳින්නට නුඹ එන කරවද කඩවන්දිය ළඟම ඔයමගේ කරෙක් දිහම අපියම කොහොමද බං නුඹට සිනාලෙම වෙන කාටත් දෙන්නේ බං. හැබැයි එයාමට ඔයාමට මනපනම් බං. අපි චුට්ටලයන් මේ පිළිකලේ බං. ඔයාමට මනපනම් බං. වයසට කෙන්නන යන්නම්. අපි චුට්ටලයන් මේ පිළිකලේ බං. ඔයාමට මනපනම් බං. වයසට කෙන්නන යන්නම්. මගේ පුදුකරනම් ඒකටන කක්කියන්නම්. තවතන කීකහතුනම් ඔයම කෙනුම කියලා බං. අපි චුට්ටලයන් මේ පිළිකලේ බං. ඔයාමට මනපනම් බං. වයසට කෙන්නන යන්නම්. ඔඩි පට ලස්සනයි උකුන් ළමයෝ. මරුව